සතුට පිරුණු ලස්සනම ලස්සන උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. උදේ පාන්දර පින්න කඩාගෙන මම ඔන්න එළියට බැස්සා ටිකක් වටපිටාවේ ලස්සන බලලා හිත සැහැල්ලු කරගන්න. ඔයාලා බලනවා ඇති නේද මම මේ උදේට හැමදාම එළියට බැහැලා සැහැල්ලුවෙන් ඉන්නවා වෙන වැඩ නැද්ද කියලා. මම බබාගේ බත් එක හදනවා විතරයි. ඉතින් අපේ අම්මා තමයි උයන්නේ. ඔන්න ඉතින් සුපුරුදු පරිදි ඉස්කෝලේට ගියා. ඔය සෙට් එකම කුරුමානම් අල්ලන්නේ මගේ කොණ්ඩේ ගොතන්න. මෙයාලගේ හිත හරිම ලස්සනයි. මෙයාලත් එක්ක ඉද්දී අපේ හිතත් ලස්සන වෙනවා. ඔන්න ඉතින් දඟයෝ ටික ගියාට පස්සේ මම පුත්‍රාගේ පිළිවෙලකට තිබ්බා. අද ඉස්කෝලේ ඉඳලා එද්දී ටිකක් පරක්කු වුණා. හවස් යාමේ ඉර එළිය වැටිලා ටවුමට පේන කඳු යාය හරිම ලස්සනට පේනවා. බස් එකක් එනකන් පාරට වෙලා ඉඳලා ඔන්න ඉතින් මම ගෙදරට ආවා. වොෂ් එකක් දාගෙන තේ එකක් එහෙම බීලා බබා එක ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මම මූණට සත්කාරයක් කරන්න තමයි යන්නේ. ඩොක්ටර් රෂෙල් ගෝල්ඩ් ෆේස් මාස්ක් එක try කරලා බලන්න තමයි මම හදන්නේ. මම මීට කලින් මේක පාවිච්චි කරලා නම් නැහැ. බලමුකෝ අද මම මේක try කරලා ඒක මට හොඳද නැද්ද කියලා මම කියන්නම්. මම මේ විදිහට මාස්ක් එකක්වත් දාන්නේ ගොඩ කාලෙකට පස්සේ. බබා ලැබුණාට පස්සේ ලස්සන ගැන හිතන්න කාලයක් මට තිබුණෙම නැහැ. මොකද බබා ටිකක් ලොකු වෙනකන් ඒ කැපකිරීම මම කරන්න බෑ. ඔන්න ඉතින් ඔයාලට දැන් මාව යකෙක් වගේ පෙනේද දන්නේ නැහැ. මට එකපාරටම මතක් වුණා අපි පොඩි කාලේ බලපු භූතයාගේ කාටුන් එක. අද මම ඒ පාවෙන භූතයා වගේ කියලා මට හිතෙනවා. ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ මම මොන වගේද පෙනුනේ කියලා. හොඳ වෙලාවට අපේ බබා මේ වෙලාවේ හොඳටම නිදි. නැත්තම් ඉතින් අපේ බබත් මාව දැකලා හොඳටම බය වෙනවා. ඔන්න ඉතින් ඒකත් දාගෙනම මම සැප්තැම්බර් 15 වෙනිදා ඉඳලා එකතු කරපු සල්ලි ටික ගණන් කරන්න තමයි යන්නේ. මේ විදියට එකතු වුණු ගානට තව කීයක් හරි අතින් දාලා මම පුංචි වැඩක් කරන්න තමයි හදන්නේ. ඒ මොකක්ද කියලා මම ඊළඟ ව්ලොග් එකෙන් අරගෙන එන්නම්කෝ. මේ කාසි ටික නම් මම කලින් ඉඳන් එකතු කරපුවා. අපේ ගෙදර ඉස්සර ඉඳන් මමයි හස්බන්ඩ්ෝයි එකතු වෙලා ලොකුම ලොකු කැටයකට 10 කාසි විතරක් එකතු කරනවා. ඒවා අවුරුද්දක් තිස්සේ එකතු කරලා කතරගම යනකොට හරි සිරිපාද යනකොට හරි අරන් ගිහින් නැති බැරි අයට දෙනවා. දැන් ඉතින් මම ඉන්නේ අම්මලගේ ගෙදරනේ. ඉතින් හස්බන්ඩ් මේ කැටය එකතු කරනවා. ඒත් ඉතින් මේ පාර කතරගම යද්දි අපිට ඒ කැටේ අරගෙන යන්න අමතක වුණා. ලබන පාර යද්දි මතක් කරලම ඒ කැටේ අරගෙන යන්න ඕනි. සුවබර ලස්සන දවසක්. පිනි වැටෙන උදෑසන කඩිමුඩියේ පාසල් දිව යන පුංචි පුංචි ළමයින්ගේ පිටුපසින් ඇදුණු මම පාසලට ගියේ වෙනදා වගේම හරිම ආසාවෙන්. ඉගැන්වීම් කටයුතු අවසන් කර පුංචි මගේ පැංචා ළඟට පැන සෙල්ලම් කිරීමට ඉක්මනින්ම හරිබරි ගැසුනේ. පැංචාගේ හිනාවෙන් මහන්සිය ඉක්මනින්ම ගොස් අමුතු ජවයකින් අනෙකුත් වැඩ කටයුතු කරන්නට මම උත්සුක වුනිමි. කටට දෙකට බත් කීල දමා නැවත පැංචා සමග සෙල්ලම් කර බුදුන් වැඳ තේ එකකුත් බොන්නට සිතාගෙන කුස්සිය වෙත ගියෙමි.
දුම් දමමින් අම්මා අතින් නිදෙන රසම රස බත් කටක් කන්නට ලයිලයියේ බලා සිටි මම සාලයට ආවෙමි. පුංචි පැංචා නිදාගත් පසු මම මටම කියා පුංචි වෙලාවක් වෙන් කරගෙන මීට ටික දොහකට කලින් මට අතපසු වෙලා ගිය මුහුණට සත්කාර කිරීමට මම පටන් ගතිමි. ඒ අතර මම ළඟකදී ඉඳලා ඉතිරි කරපු මුදල් ටික ඉක්මනින්ම ගැන අවසන් කර රාත්‍රී ආහාරයදගෙන නෙල්ලි රසකින්ද පානය කොට දවසේ කටයුතු අවසන් කළෙමි. ඊට මත්තෙන් මගේ හිතට නැගුණු පුංචිම පුංචි අදහස් කිහිපයක් කවියට නගන්නට මට සිතිනි. මුදල් පෝසතුන් නැත මණි කෑෂ් ඇත වීදි සුවිසල් උඩින් පැනගිය සුවඳ විහිදෙන රජපොතුන් නැත දුප්පතුන් අත කාසි බොහෝ නැත වීදි මත ගොස් උපයනුද ඇත බතට සරිලන එකම ව්‍යංජන සමග පත ඔවුන් කනු ඇත එකම තැනකින් මුද්‍රණය උන කාසි දෙපොළට සමව යනු නැත. පෝසතුන් අත මුදල් රැඳුනද මිනිස්කම නැත ඔවුන් ළඟ හොඳ. දුප්පතුන් ළඟ මිනිස්කම ඇත සියලු බලයට වඩා තෙද බල. ඔන්න ඉතින් මේ විදිහට නිසඳසකුත් ලියලා මම දවස අවසන් කළා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්.